Rồi. Hari aku muslim sampai mana di sini mati. Aku ni dah kata madan ni tu ya. හායි ඔන්න ඉතින් අපි යනවා අද අලුත් ගමනක්. දඹුල්ලේ තමයි යන්නේ. දඹුල්ලේ යන්නේ අපේ වාහනේ පොඩි රිපෙයාර් එකක් තියෙනවා ඒක කරගන්න. අද අපි දෙන්නත් එක්ක අම්මත් යනවා. ඉතින් පාන්දරම හැරගෙන යන්නේ තුන් දෙනාටම නිදිමතයි. අම්මා නම් පිටිපස්සේ හොඳට ඕම නිදි. මටත් නිදිමතයි. ඉතින් මෙයාට නිින්ද යන හින්දා මම හැරලා යනවා අමාරුයි. දැන් අපි මේ යන්නේ බඩගමුව කැලේම වැඩි. හරිම ලස්සනයි උදේ ඉරේලියත් එක්ක ලස්සන වයිබ් එකක් තියෙන මේ කොළ පාටට නම් මම හරිම කැමතියි. ඔන්න පොඩි බඩගින්නක් ඇවිල්ලා ගෝල්ඩන් ෆාම් කියන මේ චූටි කඩේට අපි යන්නේ. ඉතින් මේක පිටිපස්සේ අපි දැක්ක ඩ්‍රැගන් ෆෘට් වගාවක් එහෙම තියෙන ලොකු පොල් වත්තක් තියෙන. හරිම ලස්සන තැනක්. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා කල්කිරි එකක් බීලා ආපහු අපේ ගමන යන්න පටන් ගමු. ඔන්න ආයෙත් අපිට ලස්සන කැලෑවක් හම්බ වුණා. ඉතින් මේ වගේ ලස්සන කැලෑවක් මැදින් යද්දි මම නම් හරිම ආසයි බලාගෙන ඉන්න මේ කොළ පාටට මම පුදුම ආසයි. ඔයාලත් ඉතින් විඳින්නකෝ මේ පරිසරයේ තියෙන ලස්සන. ඔන්න ඉතින් අමාරුවෙන් තැන හොයාගෙන අපේ වාහනේ හදන වැඩේ පටන් ගත්තා. ඉතින් මෙතන අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා. ඒ නිසා එතන වාහනේ හදනකම් අම්මයි මමයි එහෙට වෙලා ඉන්න තමයි හිතුවේ. ඉතින් අපි දෙන්නම එහෙට ඇරලවලා මේගොල්ලෝ ආපහු වාහනේ හදන තැනට. කම්මැලි නැති වුණ මට චූටි යාළුවෙක් හමුණා මේ ඉන්නියා. චූටි කොල්ලෙක්. මට ඉතින් කොහෙන් හරි පොඩි එකෙක් සෙට් වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් මාව සෙල්ලමට ඇදලා ගන්නවම තමයි. මාත් ඉතින් පොඩි එකා වගේ ඒ විදිහටම සෙල්ලම් කරනවා. ඒ අතරේ මේගොල්ලෝ වාහනේ වුණ හදන ගමන් ඉන්නේ. ඉතින් එතන වැඩ ගොඩාක් තියෙනවා. අද දවසම වගේයි. ඉතින් ඒ නිසා වුණ දවල්ට කන්න එයාපහු මේ ගෙදර ආවා. ඒ ඇස්සේ චූටි පපාලා තව දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලෝ ඉස්කෝලේ ආවේ දැන්. ඒ ඔක්කොමලත් එක්ක අපි කාටුන් බලලා අයිස්ක්‍රීම් කෑවා. කොහොම හරි ඉතින් අපේ වැඩේ ඉවර වෙනකොට රෑ 8ත් පහු වෙලා නෑදෑ නිසා ඒගොල්ලෝ ඒ වෙලාව වෙනකන් වැඩි කරලා දුන්නා. ඊට පස්සේ එහෙන් ආපහු රෑට පාන් කාලා ආපහු අපි මේ ගෙදර එන ගමන්. බයි.